ඕන කෙනෙක්ට හරි පහසුවෙන් එන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා විඳගන්න මේ ලස්සන පරිසරය. හරි ළමයි කොහෙද අපිට යන්න හදන්නේ? වැකඩ. රිසෝට්. කිව්වත් වගේ වැකඩේ රිසෝට් එකට තමයි අපි මේ යන්න ලකලැස්ති වෙන්නේ. පේනවනේ. අක්කලයි අක්කගේ බබාලයි අපි බබාලයි අම්මයි තාත්තයි තමයි යන්න ලෑස්ති වෙන්නේ. එක්කෙනෙක් අඩුයි ඉතින් මල්ලි. එයා ඉතින් ලංකාවේ නැහැ. ඉතින් ඔන්න අපි කට්ටිය ගෙදර ඉඳලා පයින් යන දුර විනාඩියයි 2යි යන්නේ. ඔය වෙල පල්ලමේ තියෙන්නේ. ඔය අපේ තාත්තා හරි හෙමින් යන්නේ. අපේ තාත්තට පොඩි අකරතැබ්බයක් වෙලා තියෙන්නේ. ඒකේ තියෙන ප්‍රෙෂර් එකත් පොඩ්ඩක් රිලීස් වෙන්න එක තමයි අපි මේ වැඩේ යන්න පටන් ගත්තේ. ඔන්නේ අතරේ අපිට එකපාරටම පත්තර මාම හම්බ වෙනවා. මේ අරුණ පත්තරේ ආයුෂ අතිරේකයේ තමයි මගේ ආටිකල් එකක් පළ වෙලා තියෙනවා. පළවෙනි වතාවට තමයි ආටිකල් එකක් පළ වෙන්නේ මේ විදිහට. ඉතින් ඒක බලන්න ඔන්න පත්තර මාම අපි චූටි කාලේ ඉඳන් පත්තර ගත්තේ මේ මාමගෙන්. ඉස්සර විජය පත්තරය, මිහිර පත්තරය ඒවා ගත්තේ. ඉතින් මාමව හම්බ වුණා හදිසියෙම. ඒ නිසා මම පත්තරෙත් ගත්තා. ඉතින් දැන් ඉතින් මේක ඉතින් ගත්තාම ඔයගොල්ලන්ට තේරෙනවනේ අපේ අම්මගේ සතුට පේනවනේ. ඒවා ඉතින් පුංචි හීන නේද? මේ වගේ දේවල්. ඉතින් ඔය අපේ වෙල පල්ලෙහා තියෙන්නේ ගෙදර පල්ලෙහා චූටි වහුපැටියකුත් පහු කරගෙන අපේ කුමාරසිංහ මාමගේ වැකඩේ රිසෝට් එකට යන ගමන්. අපි ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේක හරි ලස්සනයි. මැටි වලින් හදපු ලස්සන ගැමි ආරකට හදලා තියෙන හරිම ලස්සන රිසෝට් එකක්. ඉතින් කලාව කියන එක හැමෝටම නැගේ පිටන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේක අපි පුංචි කාලේ තමයි දැක්කම මේ කුමාරසිංහ මාමගේ තියෙන අපූර්ව හැකියාව. ඉතින් අපි මාමගෙන් අහලා බලමු මේ ගැන තොරතුරු මොනවද කියලා. ආයිබෝවන්. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මොකද්ද මාමේ නම? වැකඩ රිසෝට්. මගේ ආදරණීය ගම්මානය තමයි මේ පේන්නේ. මම පුංචි කාලේ ඉඳන් අවුරුදු 28ක් හැදිලා වැඩින ලස්සන ගම්මානය. ඉතින් ඒකේ මේක කොනක තමයි තියෙන්නේ වැකඩ රිසෝට් කියන හරි සුන්දර ගැමි විදිහට හදලා තියෙන මේ පුංචි රිසෝට් එක. මේ ඉන්නේ කුමාරසිංහ මාමා. මමගේ ඉතින් අර පැංචා කාලේ ඉඳලා දන්න කෙනෙක්. ඉතින් මාමගේ තියෙන අර හරිම කලාත්මක හැකියාවන් එක්ක අපි චූටි කාලේ ඉඳන් දැකලා තියෙනවා. අලුත් අදහස් එක්ක හැම වෙලේම ඉදිරියට යන්න උත්සාහ කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ලස්සන පරිසරයට ඔයගොල්ලෝ ඕනේ කෙනෙක්ට ඇවිල්ලා හරිම ලස්සන විදිහට මේ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් මේ ඕන දෙයක් නේද මාමේ මෙතන ඇවිල්ලා කෑම කන්න විනෝද වෙන්න ඕඩර්ස් දාලා එන්නත් පුළුවන්. ඔයගලන්ට කෑම ගෙනල්ලා කන්න පුළුවන් නේද? ඔව් කෑම ගෙනල්ලා අරගන්න පුළුවන් මේ පරිසරයේ විඳින ගමන්. ඉතින් නිමාඩු දවසේ මාමට කෝල් එකක් දාලා එන්න පුළුවන් නේද මාමේ? අපි නම්බර් කියමු. 071 2061 491. හරි. ඔන්න ඔය නම්බර් එකට මාමට කතා කරොත් එන්න උදේට හරි එන දවස් උදේට හරි කලින් දවස් හරි කතා කරලා පොඩි බුකින් එකක් දාගත්තොත් නුවරදවාම ඔව් ඉතින් හැන්දාවට හරිම ලස්සනයි. දැන් චුට්ටක් අවුවයි තා චුට්ටක් අවුව අඩුනහම හරිම ලස්සනයි මෙතන. ඉතින් ඒ සුන්දරත්වයත් විඳින ගම ඔයගලන්ට පුළුවන් දවසේ විඩාව නිවා ගන්න. අපි කාර්යබහුල රටාවල් වලට ජීවත් වෙන්න හුරු වෙච්ච මිනිස්සු නේද? එතකොට අපේ පොඩ්ඩක් මානසික සුවය වෙනුවෙන් මේ වගේ ලස්සන පරිසරයකට මේ තියෙන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ දෙල්ලගොඩ. එතකොට වේයන්ගොඩ මල්ලහැව පාර අතරමැද තමයි මේ දෙල්ලගොඩ ලස්සන ගම්මානේ තියෙන්නේ. ඕන කෙනෙක්ට හරි පහසුවෙන් එන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා විඳගන්න මේ ලස්සන පරිසරය. මෙන්න මේ වගේ අපිට මේ ගායනයට මේ හැමදේටම පහසුකම් මෙතන තියෙනවා. ඉතින් තමන්ට කැමති නම් මේවා අරගෙන එන්නත් පුළුවන්. නැත්තම් කුමාරසිංහ මාමා මේ අවස්ථාව සපයලා තියෙනවා පාටි බොක්ස් එකක් නේද? අපි හැමෝම ගෙවන්නේ
හැල්ම දුවන ජීවන රටාවක් නේද? ඉතින් අපේ මේ පුංචි පැංචොත් අපේ මේ ජීවන රටාවට අනුගතව යන මිසක් ඒගොල්ලන්ට හැම වෙලාවකම මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න සෙල්ලම් කරන්න වෙලාවකුත් නැහැ. ඉතින් මේ පුංචි හිතවලටයි අපේ ලොකු හිතවලටයි දෙකලන්ටම හරිම ලාභදායී විදිහට ඉතා පහසු මිලට පුංචි විවේකයක් ගන්න මේ තැන හරිම ප්‍රියමනාප ප්‍රියජනක තැනක්. එදිනක හොයි වුණු ඇති සුම්සුවන දැනුණා සුසුම්සුවන දැනුණා. දන්නවනේ ඉතින් මාව දන්න ගොඩක් අය පත් කනවට වඩා මම ආසයි සින්දු කියන අట్లా ගාලා ඉන්න. ඉතින් ඒ නිසා මේ වගේ නිවාඩුවක් ගත්තොත් අපි ඉතින් සින්දුවක් දෙකක් කියලා පොඩි පන්න එකක් ගන්න එක අමතක කරන්නෙම නැහැ. ඒකටත් එක්ක හරියන හස්බන්ඩ් කෙනෙකුයි ෆැමිලි එකකුයි මට ඉන්නවා දෙයනේ කියලා. ඉතින් ඔයාලටත් එහෙමද? ඉතින් ඔයාලගේ විස්තරත් කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලන්ගේ පවුලෙත් මෙහෙමද කියලා. බලන්නකෝ මේ යුග ගීතේ කොහොමද ඒක නෙමෙයි තනියෙන් නේද නැග්ගේ? මම පස්සෙන් තල්ලු කළා. ආව්. කොහෙද ඔය නැගලා ඉන්නේ? නිලා මහත්තයා? මේ තව නිලා මහත්තයෙක් සුදු නිලා. ඔව්. සුදු නිලා. අර කකුල දිහා දැත්ත. මේ පැත්ත. ඉස්සර තුදුමුදු අමර පහසි හොන නීලා නීද බින්දු කැන තාම රස පෙන් ආදරෙන් සංසාරා ඉස්සර තුදුමුදු අමර පහසි හොන නීලා. පේනවනේ අපේ චූටි මැනික ආතව පරිස්සමට අරන් එන හැටි අපේ තාත්තා පොඩ්ඩක් වැටිලා කකුල ඇමැටි වෙලා තියෙන්නේ බේත් කරන ගමන් හිටියේ දවස්වල. දැන් නම් හොඳයි මේක වොයිස් කරනකොට දැන් හොඳ වෙලක් මාස කීපයක් ගිහින්. ඉතින් මේ පේනවනේ අපේ චූටි පැටවගේ වැඩ.
ටික වෙලාවක් ඉතින් අපි සෙල්ලම් කර කර සින්දු කීකියා ඉන්නකොට ඔන්න ටික ටික කට්ටියට බඩගිනි වෙන්නට පටන් ගත්තා. මේ කවුද? කෑරලෙක් නේද? සොබාදහමත් එක්ක කල් ගෙවනකොට වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. අම්මගේ අක්කගේ සින්දු දෙකකුත් අහලම අපි තේ බොන්න යමු. පේනවනේ අපි දෙන්න. හදිසියෙම පැය කිහිපයකට කලින් තමයි අපි කුමාරසිංහ මාමට එනවා කියලා කිව්වේ. ඉතින් ඒ නිසා ලොකු දෙයක් ලෑස්ති කරන්න වෙලා තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් උළු වඩේකුයි ඒකටම ගැලපෙන ලුණු මිරිසක් හකුරු කෑල්ලක් එක කහට කෝපයක් කියන්නේ ඉතින් කොයිතරම් මේ හැන්දෑවක ප්‍රණීත ආහාරයක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? මේ බලන්නකෝ මේ මල අඳුරනවද කියලා. මේ තියෙන්නේ ලංකාවේ ජාතික පුෂ්පය හරිම නිල්මානිල් මල. ඉතින් මේ මාළුන්ට කෑම දෙන අවස්ථාව. අපි තේ බිව්වට පස්සේ මාමා බ්‍රේක්කන් ගියා ලොකු මේ තියෙන පොන්සල ඉන්න මාළුන්ට කෑම දෙන්න. මේ පොකුණු ටිකක් තියෙන්නේ. ස්වභාවික පොකුණු ටිකක්. මේවා ඉන්න ওই ලොකු මාළු. එයාලා හරි කැමතිලු මාමා කියපු විදිහට මේ උළුදු වැඩේ කන්න. ඉතින් හැමදාම හවසට මාමා මේවා ඒගොල්ලන්ට දෙනවලු. ලොකු මාළු ඉන්නවා. ඉතින් අපේ බබාලා එයාලට අලුත් අත්දැකීමක් වුණා මාළුන්ට කෑම දෙන එක මේ විදිහට. ඇත්තටම කිව්වොත් බබාලට විතරක් නෙවෙයි දැන් මේ වගේ ළඟටම ඉන්න අයට මේ විදිහට ඉතින් කෑම දෙන එක අපේ ගෙවල් වල මෙහෙම ලොකු මාළු නෑනේ ඇති කරලා. ඉතින් ඒ නිසා අපිටත් හරිම ලස්සන සුන්දර අත්දැකීමක්. ඒ වගේම තමයි මාළු ටැංකියක් ඇතරක හදනවා කියන්නේ දිහා බලාගෙන ඉන්නවා කියන්නේ හෘද රෝගීන්ට එහෙම ගොඩක් අපි රෙකමන්ඩ් කරන දෙයක් මානසික සුවය වෙනුවෙන්. ඒ වගේම තමයි මේ සුපාදහම තියෙන නැචරල් මේ වගේ පොණ්ඩයක ඉන්න මාළුන්ට කෑම දෙනවා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ ඇවිල්ලා කන විදිය රස විඳිනවා කියන්නේ ඒකත් වෙනම මානසික සුවයක්. කොහොමත් සත්තු ඇති කරන අය සතුන්ට ආදරය දන්නවා. කුරුල්ලන්ගේ ඉඳන් ලොකු සතුන්ට වෙනකම්ම ඒගොල්ලන්ට කෑම දෙන එක ඒගොල්ලන් වතපත කාලා හදන එක මේ හැම දෙයක්ම
අපිට මානසික සුවය දෙන දෙයක්. අපි පුංචි සතාව ලොක් කරන තැන ඉඳන් එයාලට කෑම දීලා ඒගොල්ලෝගේ විඳිනවා දකිනකොට අපිට දැනෙන මානසික සුවය ඇත්තටම වචන වලට ගොනු කරන්න අමාරුයි. දරුවෙක් හදනවා වගේම තමයි නේද? ඉතින් ඔය චුටි බලපටාව එහෙම ඉන්න අය දන්නවනේ ඒක. එතන පේනවනේ හොඳට. හරිද? හොඳට පේනවා. ඉන්න කනකන් ඉන්න එක. කාලේ වුණාම දාන්න. මම හිතන්නේ අපි පැයකමාරක් විතර කාලයක් මෙතන හිටියා. ඉතින් හරිම රිලැක්ස් වෙතෙන්ට ආවට පස්සේ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. වේයන්ගොඩ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ මල්ලහව පාර අතරේ දෙල්ලගොඩ කියන ගමේ තමයි වැකඩේ රිසෝට් එක තියෙන්නේ. It should sound like a reprise of